ඇත්තටම මට මේක ඔයාලත් එක්ක කියන්න ඕනේ. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා විදිහට ඔයාලා දන්නවද 0.5ක් නිසා ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ ගැන දැනගන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මේ වීඩියෝ එක බලන යුනිවර්සිටි වල ඉන්න ස්ටුඩන්ට්ස්ලා එහෙම නැත්නම් යුනිවර්සිටි ස්ටඩීස් කියන එක ළඟදී ඉවර කරපු ස්ටුඩන්ට්ස්ලා විදිහට ඔයාලා දන්නවා ඔයාලගේ පොඩි කාලේ ඉඳලම ලොකුම ඩ්‍රීම් එකක් තිබිලා තියෙනවා. ඒ තමයි ඔයා කැමතිම ඩ්‍රීම් කන්ට්‍රි එකට ගිහිල්ලා ඔයා කැමතිම යුනිවර්සිටි එක ඔයා කැමතිම විදිහට එක්ක PhD එක එහෙම නැත්නම් මාස්ටර් එකක් වගේ කම්ප්ලීට් කරන එක. මේකට ගොඩක් වෙලාවට හේතුවක් වෙනවා එකක් තමයි පොඩි කාලේ ඉඳලම සමහරයට උමනා වෙනවා ලංකාවේ ජීවත් වෙන්න නැතුව පිටරටකට ගිහිල්ලා ඒ පිටරට තියෙන විදිහට ජීවත් වෙන්න. අනිත් කාරණේ තමයි සමහර යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා තෝරගෙන තියෙන ඒ කෝසස් දිහා බලපුවාම ඇත්තටම ලංකාව තුල තියෙන ෆැසිලිටිස් ප්‍රමාණය මදි එයාලට ඒ සම්බන්ධයෙන් හරියට ස්ටඩි කරන්න. සමහර කෝසස් ඇත්තටම ලංකාව තුල ඇත්තෙත් නැහැ. අනිත් අතින් ගත්තොත් ඔයාගේ අම්මා තාත්තා ඔයාලගේ ප්‍රී ස්කූල් ටයිම් එකේ ඉඳලා ඔයාලගේ grade 5 ස්කෝලර්ෂිප් එක්සැමිනේෂන් එක වෙන්න පුළුවන් O level A level මේ සම්පූර්ණ කාලය තුරාවටම ඔයා වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරලා තියෙනවා සහ ඔයාගේ higher study වෙනුවට ලංකාවේදී මේ වෙනකොටත් වියදම් කරමින් ඉන්නවා. ඇත්තටම ගොඩක් වෙලාවට එයාලා කරන්නේ එයාලට පුළුවන්කම නිසා නෙවෙයි සමහරවිට 17 ණය වෙලා කොහොම හරි කරන්නේ තමුන්ගේ දරුවගේ අනාගතය සාර්ථක කරන්න ඕන නිසා. එතකොට දැන් ඔයාලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා විදියට කිව්වොත් දෙමාපියොන්ට ලංකාව තුල මට ඉඳලා හරියන්නේ නැහැ අනිවාර්යයෙන් මට හයර් ස්ටඩීස් කරන්න පිටරට යුනිවර්සිටි එකට යන්න ඕනේ කියලා කොච්චර මුදලක් වියදම් වුණත් අනිවාර්යයෙන්ම ඔයාලගේ දෙමාපියෝ ඒ අදාළ මුදලත් ඔයාලට හොයලා දෙනවා. හැබැයි ළමයි ප්‍රශ්නේ තියෙන උතන නෙවෙයි. ඔයාලා මොනවා කරත් මේ වීසා ප්‍රොසෙස් එකට යන්න එපා. මේ වීසා ප්‍රොසෙස් එකේදී ඔයාට IELTS කියන එක තමයි ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ. මට ඕනතරම් ස්ටුඩන්ට්ස්ලා හම්බෙලා තියෙනවා IELTS වලට 0.5ක ලකුණු ප්‍රමාණයක් අඩු වෙලා තමුන්ගේ මුළු ඩ්‍රීම් එකම කඩා වැටලා කරගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්න කට්ටිය. එතකොට එක හේතුවක් තමයි IELTS වලදී මේ විදිහට ලකුණු අඩු වෙන්නේ ඔයාලා ඉංග්‍රීසි දන්නේ නැතිකම නිසා නෙවෙයි IELTS වලට අදාළ මේ එක්සෑම් සිස්ටම් එක හරියට දන්නේ නැතිකම. අනිත් ප්‍රධාන හේතුව තමයි දැන් ඔයා එකපාරක් ෆේල් වුණා කියලා ආයෙ එක්සෑම් නොකරින්න අවශ්‍ය නැහැනේ. තව පාරක් ඔයාලා try කරන්න පුළුවන්. හැබැයි වර්තමාන වෙනකොට සාමාන්‍යයෙන් එක්සෑම් එකක් කරන් රුපියල් 70000කට ආසන්න මුදලක් යනවා. ඉතින් මේ මුදල නැවත ඔයාලගේ පේරන්ට්ස් ලගෙන් ඉල්ලගන්න එක ඔයාලට ලොකු ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය ගාව සල්ලි නැහැ. ඉතින් මේ රුපියල් 70000කට ආසන්න එක්සෑම් ෆී එක නාස්තිනවා දකින්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ. අන්න ඒකයි මම ගොඩක් මහන්සි වෙලා මාස 2ක IELTS road map එකක් ඔයාලා වෙනුවෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පිටරට යුනිවර්සිටි වලට යන්න ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා මේ ස්කෝලර්ෂිප් බලාපොරොත්තු වෙන්නේ. එයාලට ස්කෝලර්ෂිප් එකක් ගන්න ඉහළ IELTS බෑන්ඩ් ස්කෝර් එකක් අවශ්‍යයි. ඒ වගේම තමයි ගොඩක් අය දැනට ලංකාවේ ඉන්න යුනිවර්සිටිස් වල ගොඩක් කාර්යබහුල වෙලා තියෙන ස්ටඩීස් එක්ක එහෙම නැත්නම් කරන ජොබ් එකත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගෙනල්ලා තියෙන්නේ ඔයාලා වගේ ඉතාමත් කාර්යබහුල ස්ටුඩන්ට්ස්ලා වෙනුවෙන්මයි. ඉතින් තව දවස් කිහිපයකින් අනිවාර්යයෙන්ම මේ මුළු සිස්ටම් එකම ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට කියලා දෙනවා. හොඳට මතක තියාගන්න මේක නිකන් IELTS කරන පන්තියක් නෙවෙයි. IELTS වලට හොඳ රෝඩ් මැප් එකක්. ඔයාලට IELTS වලින් ඉහළ බෑන්ඩ් ස්කෝර් එකට යන්න අවශ්‍ය සියලුම රාශි ටික මේ රෝඩ් මැප් එක තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඔයාලට ඕනනම් එකපාරින්ම IELTS එක්සැමිනේෂන් එක ගොඩ දාගෙන ඔයාගේ ඩ්‍රීම් එක කම්ප්ලීට් කරගන්න අනිවාර්යයෙන්ම මේ සඳහන් කරලා තියෙන නම්බර් එකට මේ දැන්ම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් කියලා හිතෙනවා නම් ඒ වගේම තමයි IELTS වලට අදාළ අලුත්ම එක්සෑම් ක්වෙස්චන් දැනගන්න ඕන. ඒ වගේම තමයි IELTS වල අලුත් වෙන අප්ඩේට්ස් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න, bell icon click කරන්න අමතක කරන්න එපා.